යහළුවනේ ඉතින් කොහොමද? ඔන්න ඉතින් අද යනවා මගේ පුංචි ගෙදර පුංචි මිදුලට පුංචි බඩු ටිකක් බලන්න එන්නකෝ යන්න අපි බලමු. ඉතින් මුලින්ම ගියේ මෙන්න මේ කොන්ක්‍රීට් වැඩපොළට. ඉතින් මිදුලකට අවශ්‍ය වෙන සියලුම වර්ගයේ දේවල් මෙතන ගන්න තියෙනවා. ඉතින් මං හිතුවේ නැහැ මෙච්චර මේ දේවල් ලාභයි කියලා. ඉතින් අර කලින් දැක්ක කාන්තාව රුපියල් 2500ක් කිව්වා. ඉතින් අපි සාමාන්‍යයෙන් සල්ලි දීලා කරනවා නම් ලොකු මුදලක් මේවට යනවා. හැබැයි අපිටම මේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඒ ලස්සන ටිකිරිලියත් රුපියල් 2500ක් කියලා තමයි එතන වැඩ කරන මාමා කිව්වේ. ඉතින් මේ කුකුල්ලුත් රුපියල් 1500, රුපියල් 1000, 950 ඔය වගේ මිල ගණන් වලට මෙතන ගන්න තියෙනවා. ඉතින් මෙන්න මේ ටිකිරිලියත් රුපියල් 2500ක් කියලා තමයි ඒ මාමා කිව්වේ. ඉතින් බලන්නකෝ මේ දේවල් හරි වටිනවා අපිට අඩු මුදලට ගෙනල්ලා අපිටම පුළුවන් අපේ ගාඩන් එක ලස්සනට හදාගන්න. ඉතින් මෙන්න මේ ඉබ්බන රුපියල් 6500ක් කිව්වා. එයා තනිකර හෑන්ඩ්මේඩ් කිව්වා, අතින් හදපු එකෙක් කිව්වා. ඉතින් මෙතන ඉර හඳවලුත් තිබ්බා රුපියල් 250යි එක ඉර හඳක්. මේ පෙන්නන කණු ගාඩන් එකේ පාත්ති වගේ හදන්න දාන ඒවත් රුපියල් 250යි. ඊළඟට මම ගියා මෙන්න මේ ලස්සනම මේ මල් දාලා තියෙන තැන බලන්න. ඉතින් මේක පාරේ තමයි දාලා තිබුණේ. රුපියල් 150 ඉඳලා මෙතන මල් තියෙනවා. ඉතින් 150, 250, 350 ඒ වගේ මිල ගණන් වලට පැල ගන්න තියෙනවා. ඉතින් මේ රෝස රුපියල් 350යි කිව්වා. මමත් පැලයක් දෙකක් ගත්තා. රෝස නෙමෙයි වෙන જાතියක්. ඉතින් ඒව නම් රුපියල් 150යි. හරිම ලස්සනයි. ඒ වගේම මේ මාමා ගොඩාක් මාමා කෙනෙක් තමයි මේක කරන්නේ. මිනිමංගොඩ අවට කෙනෙක් නම් ඔයගොල්ලෝ දන්නවා ඇති. පිට්ටනිය ඉස්සරහා තියෙන්නේ. ඉතින් හොඳයි මගේ පැලවල මල් ආවා. ඉතින් ඔය මම පෙන්නන පැලෙත් 150යි. හැම ලොකු පැලයකම පුංචි පැල තිබුණා. ඒව නම් 150යි. බෝගන්විලත් 150යි. ඉතින් මගේ මිදුලට ගොඩාක් අවු වෙන මිදුලක් මට තියෙන්නේ. ඉතින් මට ඕන ටිකක් අවුවේ තද අවුවේ හැදෙන මේ මල් වර්ග. ඉතින් මම අලුතින්ම මගේ මිදුලට මල් දාලා අලුතෙන්ම හදනවා. මොකද අපි මේ අලුතෙන් පදිංචියට ආව හින්දා මගේ තිබ්බ කිසිම මල් ගහක් මේ වෙනකොට නැහැ. ඉතින් මම මෙතනින් මල් පැල දෙකක් ගත්තා. ඉතින් තව තැන් දෙක තුනකට ගියා. ඒ වගේ වීඩියෝස් මම ගත්තා. මට මේකට ඇඩ් කරන්න හම්බුන්නේ නැහැ. මං ආයේ පස්සේ වෙලාවකට දාන්නම්. ඉතින් මේ වගේ මල් නැති වුණාට ඔතන තියෙන විහාරයිද්ද එතකොට අර දමුයි සුදුයි මල් මොනවාද ඒවට කියන්නේ මතක නැහැ. එතකොට වැල් වර්ග එක වර්ග මම මල් වල නම් දන්නේ නැහැ. ඉතින් තාම මල් හිටවන තැනට මම අලුත් නිසා තාම හරියටම දන්නේ නැහැ. ඉතින් එහෙනම් ගිහින් එන්න ඔයගොල්ලෝ පරිස්සමට ඉන්න.